කතා කරනවා අද දෛවාංක 8 සම්බන්ධව. අවුරුද්දයි මාසෙ දිනේ තනි අංක දක්වා එකතු කරලා අපි උදාහරණයක් හැටියට 2000 පළවෙනි මාසේ 5. 10 පළවෙනි මාසේ 5. එතකොට අරහට එකතු කරාම 8. එහෙනම් ඔබේ දෛවය මෙහෙමයි. ඔබ ජීවිතේ ස්ථාවරත්වයක් ගන්න උත්සාහ කරත් ඔබට එය දුෂ්කර කාර්යයක්. දෛවාංක 8 හිමියන්ට ජීවිතයේ අපමණ බාධක තත්වයන් ජීවිත කාලය පුරාම ඉන්න පටන් ගන්නවා. එක අවස්ථාවකදී උච්ච අවස්ථාවට ගිහිල්ලා නැවත කඩාගෙන ස්ථාවර නැති ස්වභාවයක් ඔබගේ ජීවිතේ පෙන්වන්න කරනවා. ඒක ප්‍රවේශම් විය යුතුයි. විශේෂයෙන්ම ඔබට දැඩි අධිෂ්ඨාන ශක්තියක් තියෙන ඕනෑම දෙයක් ලබා ගැනීමට ඒ අධිෂ්ඨාන ශක්තිය කැපකිරීම ඔබ තුල තියෙනවා. නමුත් ඔබගේ දෛවය තුලින් ඔබට යම් ආකාරයක පසුබෑම් ඇති කරන කලින් කලට ප්‍රවේශම් විය යුතු විශේෂයෙන්ම අනවශ්‍ය ආකාරයෙන් අධික ආශාවන් පසුපස හඹා යාම ඔබගේ ස්වභාවයයි. ඔබට ප්‍රබල ඉලක්ක තියෙන විශේෂයෙන්ම භෞතික ඉලක්ක කරා ගමන් කිරීමට ඔබට ආශාව වැඩි. අතද ආශාව නිරන්තරයෙන් ඔබ දවස පුරාම ඒ වෙනුවෙන් කැප වෙනවා. නමුත් ඔබගේ ජීවිතේ විවිධ අවස්ථාවලදී අවාසනාව සත්‍යයට මුහුණ දෙනවා. ජීවිතේ පුරාම මෙවැනි තත්ත්වයක් නැති වෙන්න පුළුවන් නිසා ප්‍රවේශම් විය යුතුයි. විශේෂයෙන්ම අංක 8 හිමියන්ට ජීවිතේ සනසීමක් සතුටක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා විශේෂයෙන්ම විවාහ ජීවිතේ පවා ප්‍රවේශම් විය යුතුයි. තමන් කරන රැකියාවන් වලින් පවා තමන්ට යම් යම් ආකාරයක බාධක තත්ත්වයන් ජීවිතේ විශාල වශයෙන් නීති ප්‍රශ්න සහ ගැටලු ඇති වෙනවා. මේ අංක 8 හිමියන්ට ප්‍රවේශම් විය යුතු අංකය තමයි දෛවාංක 8.